මේ සැපයුම් ජාලයේ පිටිපස්සේ හිටියේ දිවන්නාවේ හිටපු මහත්තුරු ටිකක් තමයි. නිකන් මූණිච්චාවට ඒව මර්ධනය කරනවා කියලා කිව්වට දේශපාලන අධිකාරිය මේ සැපයුම් ජාලයේ පිටිපස්සේ හිටියා. මද්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ දැවැන්තයින් අත්අඩංගුවට අරගෙන රතු වරෙන්තු මත එහෙම නැත්නම් නිල් වරෙන්තු මත විදේශගත වෙලා හිටපු ජාවාරමෙන් නියුක්ත වෙච්ච ප්‍රධාන පෙළේ ජාවාරම් කරුවන් උදර්පණ නීතිය යටතේ අපි යම් මෙහෙයුමක් කරලා ඊට අදාළ රාජ්‍යතාන්ත්‍රිකව කතා කරලා එහෙම නැත්නම් අධිකරණය මැදිහත් වෙලා දැන් ඒ සැපයුම් ජාලයේ සිටින දැවැන්තයින් මෙරටට රැගෙන එන අවස්ථාවක් තමයි දැන් උදා වෙලා තියෙන්නේ. එතකොට මීට කලින් මේ සැපයුම් ජාලය අත්වශයෙන්ම යම්කිසි ස්ථානයකින් නතර වුණා. මේ සැපයුම් ජාලය එක්ක මොහොතෙන් එහෙම නැත්නම් ගුවනින් එහාට ගියේ නැහැ. නමුත් ඔගොල්ලෝ දන්නවා අද වෙද්දී අපේ දේශපාලන අධිකාරිය ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ආරම්භ කරපු මේ රටමයකට ජාතික මෙහෙයුම යටතේ අද අතීතයට වඩා පැහැදිලි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මොකද්ද මේ සැපයුම් ජාලයට අදාළව කිසිදු ආකාරයක දේශපාලන අධිකාරිය සම්බන්ධ වීමක් නැහැ. නමුත් අතීතයේ ඔයගොල්ලෝ දන්නවා මේ සැපයුම් ජාලයේ පිටිපස්සේ හිටියේ දිවන්නාවේ හිටපු මහත්තුරු ටිකක් තමයි. එතකොට මේ සැපයුම් ජාලයේ පිටිපස්සේ නිකන් මූණිච්චාවට ඒව මර්ධනය කරනවා කියලා කිව්වට දේශපාලන අධිකාරිය මේ සැපයුම් ජාලයේ පිටිපස්සේ හිටියා. අද රටම එකට ජාතික මෙහෙයුම ඔයගලන්ට පේනවා මේ මුහුදෙන් එහාට ගිහිල්ලා ගුවනින් දැන් මේ ජාත්‍යන්තර රටවල් වලට අත ගැහුවේ නැහැ කලින්. නමුත් අද නේපාලය, ඉන්දුනීසියාව, පාකිස්තානය, ඉන්දියාව මේ වගේ රටවල් වල ඉන්න ජාත්‍යන්තර ජාලයේ ඉන්න සැපයුම් කරුවන් දැන් එක දිගට අත්අඩංගුවට අරගෙන එන අවස්ථාවක්.